මේ බලන්න ළමයි දැන් අපේ ගෙදර මං හැමදාම මේ විදිහට දෙහි ගෙඩියක් තියෙනවනේ. ඉතින් දැන් මේ දෙහි ගෙඩිය සතියක් විතර ඇති. කොළ පාටට තිබිච්ච දෙහි ගෙඩිය දැන් ඕම් මේ ගඳ ගහනවා, පැංගිරි ගඳ ගහනවා. දැන් මේක මේ අව පැහැවෙලා තියෙන්නේ. බලන්න. මේ බලන්න කොළ පාටට තිබ්බ දෙහි ගෙඩිය දැන් මේකේ තනිකරම පැංගිරි ගඳ එන්නේ. ඒ කියන්නේ මේකට දැන් අපේ තියෙන ගෙදර අපේ ඉන්න අයගේ නේද මිනිස්සු අපි හැමෝගෙම ඇස් වහ කට වහ කියන එක මේකට ඇදගෙන තියෙන්නේ. ඉතින් හොඳටම කොළ පාට වෙච්ච දෙහි ගෙඩියක් තමයි මම දැම්මේ. මේ සතිය ඇතුළත තමයි මේ දෙහි ගෙඩියට මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ. මේකෙන් කියවෙන්නේ අපිට තියෙන ඇස්වහ කටවහ අපේ නිගටිව් අදහස් නේද? ගෙදර තියෙන දෝෂ ඒවා අද ගන්නවා කියලා කියන්නේ මේ දෙහි ගෙඩියට. ඉතින් අපිට අපේ ගෙදර තියෙන පුංචි පුංචි දෝෂ ඉවත් කරගන්න පුළුවන් මේ විදිහට දෙහි ගෙඩියක් දාලා වීදුරුවට වතුර එකක් දාලා තිබ්බහම දැන් මම මේක පෑගෙන්නේ නැති තැනකට දානවා ආයෙත් අලුත් දෙහි ගෙඩියක් දාලා ආයෙත් සතියක් විතර තියෙනවා. ඉතින් සමහර අයගේ නම් දෙහි ගෙඩිය දවස් දෙකෙන් තුනෙන් මේ විදිහට වෙනවා. කියන්නේ ගොඩාක්ම දෝෂ ගෙදර තියෙනවා නම් ඉක්මනටම මේ විදිහට දෙහි ගෙඩිය වෙනවා. සමහර අයගේ මේක මේ තුවාල වෙලා මේ හැම ගැලවිලා ඉතින් ගඳ ගහන්න ගන්නවා. ඉතින් මේකේ දැනටත් පැංගිරි ගඳ එනවා. ඒ කියන ආයේ මේක තියන්න බෑ. මේ හොඳටම නිකන් තැඹිලා වගේ තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට දෙහි ගෙඩියක් තියන්න මම එදා වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා ඉතින් දැක්කේ නැති අය ඉන්නවනම් ඔන්න බලන්න විශ්වාස කරන්නේ නැති අයට තමයි මේ සමහර අය විශ්වාස කරන්නේ නැහැ නේ බොරු කියනවනේ. ඉතින් මේක සතියක් යන්නත් ඉස්සෙල්ලා මේ විදිහට සමහර අයගේ මෙහෙම වෙනවා. ඉතින් මම දැන් මේක සතියක් වෙනවා. දැන් අයින් කරලා ආය අලුත් දෙහි ගෙඩියක් මේ විදිහටම කෝප් එකට වීදුරුවට දාලා ආයෙත් ගිහින් ඉස්සරහ සාලිනේ සුඩින් තියෙනවා. ඉතින් අපේ ගෙදරට එන අය දැන් අපේ නෙවෙයිලාගේ උනාත් හැමෝගෙම ගෙදරට එන අයට මේ දෙහි ගෙඩිය දාලා වතුර එකක් තිබ්බහම ඉස්සරහ මේසෙ වලින් ඉතින් ඒ ගෙදර තියෙන ඇස් වහ කට වහ කෝ වහ නේද තියෙන දෝෂ සියල්ලක්ම මේකට ඇද ගන්නවා කියලා තමයි එකෙන් කියන්නේ. ඉතින් හැමදාම මේ විදිහට දෙහි ගෙඩියක් දාලා මම අපේ ගෙදරින් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්නකො. ගෙදර තියෙන දෝෂ ඉතින් මිරිස් පුච්ච ඇස්වහ කටවහ හැම වෙලේම අපිට පුච්චන්න බෑනේ. මේ විදිහට දෙහි ගෙඩියක් දාලා හැමදාම ඉතින් මම නම් තියෙනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න. මම මේ විදිහට මේ කරන විදිහ මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් දැක්කේ නැති අය විශ්වාස කරන්නේ නැති අයට තමයි මම මේක මේ පෙන්නන්න මේ ගත්තේ අද වීඩියෝ එක.